සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්ලූ ජීවිතේ. හෙලෝ ගයිස්, ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් පිටිමෝලි හදන්නේ නැතුව, තුනී කරන්නේ නැතුව ලේසියෙන්ම වෙජිටේරියන් අයටත් කන්න පුළුවන් ෂවර්ම එකක් හදන විදිහ තමයි අද ඔයා එක්ක ෂෙයා කරගන්නේ. ඔන්න මාත් ඉතින් එක එක වීඩියෝස් ಜಾති බලලා මගේ විදියට ලිස්ට් එකක් හදාගෙන මට ඕනි ප්‍රමාණවල වලට මම හදා ගන්නවා. මම මේ ගන්න ප්‍රමාණවල වලින් ගත්තොත් ඔයාලටත් සාමාන්‍යයෙන් ෂවර්ම රොටිස් 23ක් 24ක් විතර හදා ගන්න පුළුවන්. මම මෙතනදී පාන් පිටි කෝප්ප 3ක් විතර අරගන්නවා. පාන් පිටි කෝප්ප 3ට මම ඊස්ට් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඒ වගේම සුදු සීනි හැඳි දෙකක් තේ හැඳි වලින් ගන්නේ. පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරලා මේ විදියට ඒවා පිටිත් එක්ක හොඳට මිශ්‍ර වෙන විදියට මික්ස් කරගන්න ඕනේ. ඒ දේවල් මිශ්‍ර වුණාට පස්සේ උණු වතුර ටික ටික දාලා උකු බැට එකක් එනකන් පිටිවල කැට ගතිය යනකන් අපි හොඳට හැඳි ගා ගන්න ඕනේ. ගොඩාක් දියටත් නැති, ගොඩාක් උකුවටත් නැති සාමාන්‍ය මට්ටමේ බැට එකක් ආවට පස්සේ අපි ඒක විනාඩි 40ක් විතර පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා තියන්න ඕනේ පිපෙන්න තව ටිකක්. මම අද ෂවර්ම එක ෆිල් කරගන්නේ මෂ්රූම් වලින්. මම මෙතන ඇමරිකන් ඔයිස්ටර් මෂ්රූම් පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ මේ විදියට හීනියට ඉරලා මම ඒවා ලුණු වතුර ටිකක් වෙලා පෙඟෙන්න තියනවා. මොකද පොඩි පණු හරි මොකක් හරි විස බීජ හරි තියෙනවා නම් ඒ දේවල් මැරෙන්න. ඔයාලට පුළුවන් බේකින් සෝඩා වතුරේ දාන්න, නැත්නම් විනාගිරිත් එක්ක මික්ස් කරලා වතුරට ඒ වතුරේ පෙඟෙන්න තියන්නත් පුළුවන්. දැන් මම මේ හදාගන්න යන්නේ මෂ්රූම් වලට බැට එකක්. ඒකට පාන් පිටි කෝප්ප කාලයි තව පොඩ්ඩකුත් ගත්තා. මට මදි කියලා හිතුන නිසා ලුණු ටිකක් රසායනව එකතු කරගන්න. කහ කුඩු චුට්ටක් එකතු කරගත්තා ලස්සනට පාටක් එන්න ඕන නිසා. ඒ වගේම සැරට ගම්මිරිස් ටිකකුත් එකතු කරගෙන බිත්තරයකුත් එකතු කරලා හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ බැට එක ටිකක් දියාරු කරගන්න වතුර චුට්ටකුත් එකතු කරා. ඔයාලට කැමති නම් මම හිතනවා කිරි එකතු කරොත්, පොල් කිරි ටිකක් එකතු කරොත් තවත් රසය වැඩි කරගන්න පුළුවන් කියලා. ඔන්න මම ආයෙ පාන් පිටි ටිකක් එකතු කරගෙන අර දාපු හැම දෙයකිනුත් චුට්ට එකතු කරලා ලුණු ටිකක්, කහ ටිකක්, මිරිස් කුඩු ටිකක් ඔහොම දාලා දෙහි බෑවක යුෂන්ත් එකතු කරගත්තා. දැන් බැට එක මේ වගේ ගානට ආවට පස්සේ මම අර පෙඟෙන්න තියපු මෂ්රූම් ටික හොඳට වතුර බේරිලා යනකම් හොඳට පොඩි කරලා මිරිකලා අරගෙන ඊට පස්සේ ඒ ටික බැට එකට දාලා හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඔය හැමදේම කරන අතරේ මම මේ ටිකත් ලෑස්ති කරගත්තා. කරපිංච ටිකක්, රම්ප ටිකක්, අමු මිරිස් ටිකක්, සුදු ලුණු ටිකක්, ඒ වගේම රතු ලුණු ටිකක්. රට ලුණු ටිකක්. ඒ වගේම සලාද කොළ ටිකක් වෙනම ගෙනල්ලා ඒකත් මම ලුණු වතුරෙන් පෙඟෙන්න තියලා තිබ්බා. මේ තියෙන අපේ බැට එක විනාඩි 40කට පස්සේ හරි ගානට ඇවිල්ලා මෂ්රූම් කේක් එකක් හදන්න. හොඳටම ෂුවර්ද මෂ්රූම් කේක් එකක් හදන්න කියලා? මොනවද? මෂ්රූම් කේක් එකක් හදන්න නේද? මම හදන්නේ මෂ්රූම් කේක් එකක්. කීයක් කොට්ටුවේද? වස්තු නෑ, අල්ලි දෙන්නේ නෑ. ඔන්න ඉතින් අපේ මෂ්රූම් කේක් එක හදාගන්න මම පෑන් එකක් ලිපට තියලා තෙල් ටිකක් එකතු කර ගන්නවා.
ඊට පස්සේ ඒක ඔය වගේ කොළ කෑල්ලකින් වටේටම විහිදවලා අපේ බැටර් එක පොඩ එකතු කරනවා. අපි නිකන් තෝසි පුච්චන්නේ. අන්න ඒ වගේ දාලා පෑන් එක වටේටම රවුමක් එන විදිහට හදා ගන්නවා. ඉතින් ඔය මගේ පිටි කැට ටිකක් පේන්න තියෙනවා. ඔයාලා දකින්න ඇති. හොඳට කැට පොඩි කරා නම් එහෙම නැත්නම් පිටි ටිකක් හලලා ගන්න වෙයි. පළවෙනි එකම ඥාලු වුණා. හැබැයි දෙකේ ඉඳලා සාමාන්‍ය ගානට හොඳට ආවා. ඔන්න මම දැන් ආයෙ පෑන් එකක් ලිපට තියලා ඒකට තෙල් ටිකක් දාලා අපේ මෂ්රූම් ටික එකතු කරගන්නවා. ඒක නම් හැබැයි ගැඹුරු තේ බදින්න පුළුවන් නම් තවත් රසයි. ඒ වගේම අර කෑලි වෙන වෙනම ගන්න උනත් පුළුවන්. ඒත් මම එහෙම කරේ නැහැ. මම වෙනම තව පෑන් එකක් ලිපේ තියලා අර කපලා නැස්ති කරගත්ත දේවල් ඔක්කොම ටික එකට දාලා අර බැදුන තෙලේ චුට්ටක් විතර බැදුණු අපේ මෂ්රූම් ටිකත් ඒකටම එකතු කරගන්නවා. අර එකට ඇරිලා තියෙනව ටික මම පොඩ්ඩක් හැන්දෙන් පොඩි කර වෙන් කරනවා. මම මේක මේ සෝස් එකක් වගේ හදාගත්තට ඇත්තට මෙතන තියෙන වතුරයි මිරිස් කුඩුයි තුන පහ කුඩුයි කහ කුඩු චූට්ටයි තියෙන්නේ. කහ කුඩු නම් ඕනෙත් නැති තරම්. ඒ ටික එකතු කරලා වතුරට මික්ස් කරේ. මොකද හොඳට මේ හැමතැනටම විහිදෙන්න ඕන නිසා. සෝයා සෝස් ටිකක් තකාලි සෝස් ටිකක් එකතු කරලා ඊට පස්සේ ඔක්කොම ටික හොඳට මික්ස් කරනවා. මොකද අපි කුඩු විදියට ස්පයිසස් දැම්මොත් එහෙම ඒක මික්ස් වෙනවා හොරයි. මේ වැඩේට නම් බටර් ගොඩක් ඕනේ. ඇත්තටම මම හැන්දට බටර් අරගෙන ෆෝන් එක සෙට් කරන ටිකට බටර් ටික දිය වෙලා බිමට වැටුණා. පෙට්ටියේ තිබ්බ චුට්ට තමයි මට නම් ගන්න පුළුවන් නේ. ඒ වුණාට බටර් මේස හැන්දක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක පෑන් එකට දාලා ඒකට සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය පාන් පිටි ටිකක් දාලා කිරිත් එක්ක හොඳට මික්ස් කරනවා. මේක නිකන් වයිට් සෝස් එකක් වගේ හදාගන්න. මම ලුණු කුඩු චුට්ටයි එකතු කරේ. මම චීස් උත් දාගන්න නිසා චුට්ටක් මිරිස් කුඩු චුට්ටක් එකතු කරගත්තා. අර නිකන් මොනා හැදුවත් මිරිස් නැතුව බෑ වගේ නිසා. ඊට පස්සේ චීස් කුඩු චුට්ටකුත් එකතු කරලා ඒ ටික හොඳට රත් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති චීස් මෙල්ට් වෙලා ඔය ලස්සනට හැදෙනවා ඒක ටිකක්. තව එකතු කරා නම් තවත් හොඳට ඒක වෙනවා. ඔන්න දැන් හරි. දැන් ෆයිනල් ස්ටෙප් එකට යන්නේ. දැන් මං සලාද කොළ ටිකත් වතුර බේරලා ගත්තා. අපේ රොටිස් ටිකත් හරි. ඊට පස්සේ මං ගත්ත වෙනම කෙචප්, මයොනීස් ටිකකුත් ගත්තා. ඒ වගේම ලොකු ලුණු පොඩියට කපලත් ගත්තා. ඒක ඔයාලට ඕන නම් රින්ග්ස් වගේ රවුමට කපා ගන්නත් පුළුවන්. අපේ කරි එකත් ළඟට ගත්තා. දැන් තියෙන්නේ ෂවර්ම එක හදන්නයි. ඔව් සෝස් එක අමතකුණානේ. ඔන්න ඒකත් ළඟට ගත්තා. මේකේ ඉතින් ඔයගලන්ට කැමති විදියට චිකන් ගන්නත් පුළුවන්. තව කෙනෙක්ට කැමති නම් ගෙදර තියෙනවා නම් සැමන් ගන්නත් පුළුවන්. බිත්තර කරි එකක්. ඒ වගේ එක එක විදියට කැරට් ලීක්ස් උනත් ෆිල් කරගන්න පුළුවන්. මං හිතන්නේ ගොඩක් ඔය බබාලා ඉන්න අයට එහෙම ගොඩක් පහසුවෙන් මේක උදේට හදලා දෙන්න පුළුවන්. පිටි අනන්න ඕනේ, පිටි මෝලි පොඩි කරන්න ඕනේ නැහැ. මේ විදිහට කරා නම් මේ වගේ බැටර් එකක් හදලා මං හිතන්නේ ෆ්‍රිජ් එකේ වුණත් තියාගන්න පුළුවන්. ඉතින් මං රොටි එකට අපි හදාගත්තු වයිට් සෝස් එකෙන් ටිකක් ගාලා මේ වගේ සලාද කොලයක් තියෙනවා. මං එකක්ම තියන්නේ නැහැ. මොකද නැත්තම් වැඩි ඒක හැපෙන ගතිය. ඊට පස්සේ ඒක ලස්සනට තියලා ඒක උඩින් සාමාන්‍ය ටිකක් පිහිදෙන විදියට අපේ මෂ්රූම් කරි එක තියාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් ඔයාලට තියෙනවා නම් මට අද මෙතන තිබුණේ තක්කාලි කැමති නම් ඔයගොල්ලන්ට බෙල් පෙපර් කරි එකක් උනත් ගන්න පුළුවන්. එතකොට ටිකක් සැරට කනවා නම් එහෙම මාළු මිරිස් ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මම මේකට මයොනීස් එකතු කරලා ඊට පස්සේ උඩින් කෙචප් චුට්ටකුත් දාගන්නවා.
ඊට පස්සේ ඉතින් ඔතල කරලා නමලා කණ්ඩයි තියෙන්නේ ළමයෝ. මේක ටිකක් අකීකරුයි. මේකට එක ටූත් පික් එකක් අහන්න ඕනේ. නැත්තම් මම පාච්මන්ට් පේපර් එකකින් රැප් කරගන්න try කරා. ඒක හරි ගියේ නැහැ. ඉතින් පාම් පිටි ගන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මුං පිටි පාවිච්චි කරන්න, කුරහන් පිටි, එතකොට තව මං හිතන්නේ කඩල පිටිත් පුළුවන්. එක එක තව පිටිත් එක්ක මික්ස් කරලා ගන්න. ඉතින් ඒ වගේ හෙල්ති විදියට ඔයාලට කැමති විදියට මේක ඔයාලගේ ටයිප් එකටම හදාගෙන කන්න පුළුවන්. හරිම ලේසි කෑමක්. ඔන්න ඉතින් easy peasy lemon squeezy කියලා හදලා ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්නයි. ඉතින් ඔයාලත් මේක හදලා බැලුවොත් මේ විදිහටම නෙමෙයි. ඔයාලගේ විදිහට හරි කමක් නැහැ. ඉතින් එහෙම හදලා බැලුවොත් හරි නැත්නම් ඔයාලා දන්න විදියක් තියෙනවා නම් හරි පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න තව ඔයගොල්ලන්ගේ එකේ. එතකොට ඊළඟ දවසේ මටත් පුළුවන් ඒ විදිහට හදලා බලන්න. වීඩියෝ එක බැලුවාට thank you. subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. love you all. bye bye guys.